ඉතින් ඔන්න අද දවසේ ලලනාවිත් එක්ක එකතු වෙලා අපි රසම රස කෑමක් හදන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මාත් එක්ක ඉන්නවා සුනිත්‍රා ඒකනායක මහත්මිය ඉන්නවා. එතකොට ප්‍රියාෂී ඉන්නවානේ. එතකොට ඉතින් බලමු අද මොනවද අපි හදන්නේ කියලා. හැබැයි රසම රස කෑමක් කියලා මම කිව්වේ කජු තියෙනවා. තල තියෙනවා. මුම් පිලි තියෙනවා. රටේ ඉඳි එතකොට චෙරිස් තියෙනවා, සුවකිරි තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකට එකතු වුණාම ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ රස කෑමක්ම තමයි. අපි රස කැවිලි ගැන බොහෝ විට කතා බහ කරනවා. ලේසියෙන් ගෙදර හදා ගන්න පුළුවන් මොනවද කියලා. ඉතින් සමහර අය ඉන්නවා මේ අතරින් තෙල් කෑම වලට ටිකක් බයයි. තෙල් කෑම කෑවොත් ලෙඩ වෙනවනේ. නිසා තෙල් නැතුව කන කෑමක් තියෙනවා හොඳයි කියලා. ඉතින් අද අපි හදන්නේ මේ ඩේට් බෝල්ස් නේ. ඒකට අපේ ඇත්තටම තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. බදින්න නැතුව තමයි කරන්න කියලා මේ අපේ මේ ෂෙෆ් කියනවා. ඉතින් අපි අද බලමු එහෙනම් අද අපි හදන්න සූදානම් වෙන්නේ මේ ඩේට් බෝල්ස් කියන මේ රස කැවිල්ල. අපි බලමු අපේ ෂෙෆ් එක්ක එකතු වෙලා මේ ඩේට් බෝල්ස් ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. මොකද හරියම ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා කියනවා අපේ ෂෙෆ්. පොඩි ළමයෙකුට උනත් ගෙදර ඔන්න එකතු වෙලා අම්මලා එක්ක එකතු වෙලා ඩේට් බෝල්ස් රසට හදාගන්න පුළුවන්. එමුනම් අපිත් එක්ක එකතු වෙන්න ලල්නාවිත් එක්ක එකතු වෙලා අපි හදලා බලමු ඩේට් බෝල්ස්. ඉතින් අද අපිත් එක්ක මේ ලලනාවිත් එක්ක එකතු වෙලා මේ රස කෑම හදන්න ඩේට් බෝල්ස් හදන්න ඔබට කියලා දෙන්න සූදානම්ින් ඉන්නවා අපේ ෂෙෆ් ප්‍රවීණ සූපවේදිනිය අය සුනිත්‍රා ඒකනායක මහත්මිය. සුනිත්‍රා ඒකනායක මහත්මිය කියන්නේ ඉතින් ආයි අමුතුවෙන් ඇත්තටම හඳුනලා දෙන්න ඕනෙත් නැහැ. මොකද මේ මාධ්‍ය පත්තර තුලින් එන රූපවාහිනිය තුලින් මෙන්න බොහොමයක් විතර ඔබව රස කෑම ගැන දැනුවත් කරන්නට ඉදිරිපත් වෙනවා. ඉතින් අද එකතු වෙන්නේ ලලනාවිත් එක්ක අපි ආදරෙන් පිළිගන්නවා ඔබතුමීව. ඔබ මංචුලා මා ඕනම වෙලාවක මේ channel එක හරහා ලලනාවි සම්බන්ධ වෙලා රස කෑම හදා ගන්න පුළුවන්. දෙස් විදේශවල ඉන්න අපේ ශ්‍රී ලංකේය ජනතාවට මම විශේෂයෙන්ම ආරාධනා කරනවා මේ channel එක බලන්න කියලා. අනිවාර්යයෙන්ම හොඳයි අපි එන හදලා බලමු නේද? ඔව් අපි හදලා බලමු. අපි හදලා ඉවරලා අපි ඊට පස්සේ බලමු කොහොමද රස කියලා. රස. ඔව්. මම ඉස්සෙල්ලාම කියන්නම් මංජුලා මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික. දැන් මෙතනදී මම අරන් තියෙන රටේ ඉඳි ග්‍රෑම් 500. මෙතන රටේ ඉඳි ග්‍රෑම් 500 ඇට ඉවත් කරලා තියෙන්නේ. හොඳට බෙරි වෙන්න තියෙන රටේ ඉඳි ගොඩක් හොඳයි. අපි හිතමු අපිට සමහර වෙලාවලදී ටිකක් හයිය රටේ ඉඳි හම්බුණා කියලා. එහෙම වුණොත් ඇට ඉවත් කරලා අපි කුඩා කෑලි වලට කපලා මම මෙතනදී බටර් පොඩ්ඩක් අරන් තියෙනවා. බටර් හෝ මාගරින් වෙන්න පුළුවන්. අපි හිතමු ග්‍රෑම් 100ක් විතර කියලා. මේ දෙකම එකට මිශ්‍ර කරලා අඩු ගින්දරේ තියලා අපි පොඩ්ඩක් වෙලා කුක් කර ගන්න ඕනේ. එතකොට මේ අර හයියට තියෙන රටින්දී මෙරෙක් වෙනවා. දැන් මෙතනදී ඔන්න බලන්න මේ ඇට ඉවත් කරලා තියෙන්නේ. ඇට ඉවත් කරපු රටින්දී. දැන් මම කියනවා මම මෙතනට දාන්න යනවා මොනවාද? මෙන්න මේ මාගරින් හෝ බටර්. හරිද? අපි මෙතන ග්‍රෑම් 100ක් වගේ තියෙනවා. අපි ඒ 100ම එකතු කරනවා. ඊට පස්සේ අවශ්‍ය වෙන පියාසි මේක එකතු කරනකම් මම අනිත් අමුද්‍රව්‍ය ගැන කියන්න. දැන් ඊගාවට අපිට අවශ්‍ය වෙනවා ග්‍රෑම් 100ක් පමණ කබල බෙදලා. මම වචනෙම කිව්වේ කබල බෙදලා. අපි නිතරම පාවිච්චි කරන වචනයනේ. කබල බෙදලා රන්වන් පාට වෙන්න බෙදලා පියලි කරගත්තු මුං ඇට. මේ පියලි කරපු මුං ඇට. අපි අන්න ඒ ටිකත් අපි මේකට එකතු කරනවා. අනිත් ද්‍රව්‍ය මම කියන්න කැමතියි මෙතන සූකිරි තියෙනවා. දැන් තමන්ගේ රස තියෙනවානේ. තමන් පැණි රහ අඩුවෙන් කනවා නම් වැඩියෙන් ඒක තමන්ගේ කැමැත්ත පරිදි. මම මෙතන සූකිරි ග්‍රෑම් 100ක් විතර තියෙනවා. ඒක තමන්ගේ කැමැත්ත පරිදි සූකිරි ටිකක් එකතු කරනවා. ඔව් මට මෙතෙන්දි සූකිරි එකතු කරනකොට මතක් වෙනවා අපි කුඩා කාලේදී මුංගලි හදනකොට සූකිරි එකතු කරනවා. අපි එකෙන් එක එක අවුලන් කනවා නේද මංජුලා? ඔව්. එහෙම අතීතෙකුත් අපිට තිබ්බා. දැන් ඊගාවට මම මෙතනදී දැන් මේක සූකිරි එකතු කරාට රටින්දිත් එකතු කරාට ඒකේ පැණි රස ඇති කියලා හිතනාට එහෙමම භාවිත කරන්න පුළුවන්. මම පොඩ්ඩක් සීනි ටිකක් එකතු කරනවා. ඒක තමන්ගේ කැමැත්ත. මේවට ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පැණි රස එකතු කරනකොට විශේෂයෙන්ම මම කියන්න කැමතියි මංසුලා අපේ ගෘහණියන්ට කේක් එකක් හදනකොට අපේ ගෘහණිය දන්නා සාමාන්‍ය
සීනි අවශ්‍ය ප්‍රමාණවත් තියෙනනේ 250කම සීනි 200 සීනිම අඩු වුණාට කිසිම කේක් එක හදන එකේ මේකත් වෙනස් වෙන්නේ නැහැ. සීනි එකතු කිරීමේදී තමන්ගේ රස අනුව සීනි එකතු කරගන්න මෙතනට. හැනි රසයි. ඔන්න අපි ඒකත් එකතු කරා. ඔන්නේ ගාවට තියෙන කජු. කජු නම් ඉතින් ඕන ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන්. අපි ඔක්කොම එකතු කරමු කජු ටික. ඊගාවට තියෙනවා මෙතන ඔන්න ලුණු කුඩු. තමන්ගේ රස අනුව ලුණු එකතු කරන්න හේතුව මොකද? දැනට වෙළඳපොලේ තියෙන ලුණු වල ලුණු රසයේ අඩු වැඩියෙන් තියෙනවා. ඒක තමන්ගේ කැමැත්ත පරිදි අපිට එකතු කරන්න පුළුවන්. ලුණු කුඩු ටිකක් එකතු කරා. ඊගාට වැනිලා ටිකක් එකතු කරන්න. තමන් කැමති නැත්නම් වැනිලා එකට කැමති නැත්නම් අපිට පුළුවන් එනසාල් නැට 3-4ක් අරන් තලලා හොඳට ඒක එකතු කරන්නත් පුළුවන්. වැනිලා ටිකක් එකතු කරන්නේ මෙතන ඩේට්ස් වල රසය ගොඩාක් එනවා වැනිලා එකතු කරාම. අපි වැනිලා ටිකක් එකතු කරනවා. ඔන්න ඒකත් එකතු කරා. ඔන්න බලන්නකො දැන් පියාසය යනකොට මේ පේනවා නේද? මේක අර මෙතනදී මේ ඇනීම ටිකක් හොඳට තියෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ මේ අපිට බෝල ලස්සනට හදාගන්න බෑ. හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. බලන්න දැන් මේක පදමට ඇනිලා තියෙනවා. මේ බලන්න මංචුලා. මේ පදමට තියෙනවා. පදමට ඇනිලා තියෙන්නේ. දැන් අපිට මෙතනදී තව ಜಾති දෙකක් ඉතුරු වෙලා තියෙනවා. වියලි පොල් තියෙනවා. තව චෙරිසුත් තියෙනවා. මෙතනදී මම තල ඩිංගම් මෙතනට ඉස්සෙල්ලා එකතු කරගන්නවා. මෙතන මම අරන් තියෙන ඇතරම් ගණන් මේ වගේ දේවල් ග්‍රෑම් 100යි කියලා මට ප්‍රමාණය කිව්වට තමන්ගේ කැමැත්ත පරිදි එකතු කරයි. දැන් මම තල ටිකකුත් මෙතනට එකතු කළා තමයි ඊට පස්සේ මේක අපි සරසයි උඩම කියන්නේ අපි පොල් එක්ක මිශ්‍ර කරගන්නකොට තල ටිකක් ආයේ එකතු කරනවා. ඔන්න හොඳට ඇනිලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය. සාමාන්‍ය ගානේ 2 කෙඩියක ප්‍රමාණයට අපි මේ බෝල හදා ගන්නවා. ඔන්න වගේ බෝල හදා ගන්නවා. අන්න බලන්න මංචුලා හරි ලේසිද? ලේසි, හරිම ලේසි නේ. බඩු ටික ළඟට ගත්තයින් පස්සේ අපිට හරි ලේසියෙන් හදන්න පුළුවන්. මෙතන තියෙන desiccated coconut නේ. අපිට වෙළඳපොලෙන් ලබා ගන්න පුළුවන්. අපි හිතමු අපිට වෙළඳපොලෙන් ගන්න මේක බැරුණා කියලා. ගෙදර පොල් ටිකක් ගාලා අරගෙන අපිට පෑන් එකකට දාලා පොඩ්ඩක් අර පෑන් එකකට දාලා අපි කියන්නේ කබලේ යන්තම් රන්වන් පාට වෙන්න බෙද ගන්නවා. ඊට පස්සේ තලත් එක්ක අපි පොල් ටික මිශ්‍ර කර ගන්නවා. ටික දාලා ගන්න. අන්න බලන්න. ඔන්න දැන් තලයි පොල්ුවේ කාලා වෙලා තියෙනවා. ඊගාවට මම මේකට දැන් අපි ඕනම කෑමක් සරසනවා කියනවානේ. ඔව්. අනිවාර්යෙන්ම හදුවාට පස්සේ මම කලර්ස් දෙකකින් විතර තමන්ට කැමති නම් චෙරිස් වලින් ඔන්න ඔය විදියට නිමාවක් ගන්නවා. ඔන්න ඔය විදියට ඔන්න බලන්නකෝ. අපිට පුළුවන් මේ වගේ දෙයක් හදාගත්තාන් පස්සේ අපි හිතමු අපි අවුරුද්දට නෑගන් යනවා කියලා. අපිට පුළුවන් ලස්සන පොඩි පෙට්ටියකට ලස්සනට මේක අඩු කරලා ගෙනියලා ලස්සනට අර තෑග්ගක් වශයෙන් දෙනකොට ඒක වටිනාකම වැඩි. ගොඩාක් වටිනාකම වැඩි. ඔන්න ඔය විදිහට තමයි බලන්න. එච්චර වෙලාවක් ගියෙත් නැහැ. ඔව්. මම හිතන ඒ වගේම ඉදිරියේදී මේ YouTube channel එක හරහා සම්බන්ධ වෙලා ඔයගලන්ට මගේ දැනුම ඕන විදිහට ලබා ගන්න පුළුවන්. ඕනම දෙයක් දැනගන්න පුළුවන් කියන කෑමක් හදන ගියාම ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම නේද? මට කෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ තියෙනවා. ඔන්න ඕක තමයි. ඔන්න බලන්න. ඔන්න තියෙන අපේ තමයි ලස්සනට හදාගත්තු ඩේට් බෝල්ස්. ඔව්.
බලන්න. ලස්සන වගේම තමයි රස. ඉතින් ගෙදර අනිත් ඒ ගෙදර දූ දරුවොත් එක්ක එකතු වෙලා අම්ම කෙනෙකුට පුළුවන් මෙන්න මේ දේ හදන්න. ඒ වගේම හදන්න. කිව්වා ගෙදරකට යනකොට පොඩි බොක්ස් එකකට දාලා රතු රිබන් එකක් ගැට ගහලා පිළිගන්නවත් පුළුවන්. ඉතින් අද දවසේ ලල්නාවිත් එක්ක එකතු වෙලා මේ දැනුම බෙදා හදා දෙන්නට ඔබට අපි සමග එකතු වුණා. ප්‍රවීණ ශූපවේදිනී සුනේත්‍රා ඒකනායක මහත්මිය සමග පියාෂිත් අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඒ දෙපළටම අද අනිවාර්යයෙන්ම ලලනාවි වෙන්නේ මා සුවපැතුම් එක්කන. අපි ඉතින් අද ඇයට සමු දෙන්නේ තවත් දවසක මේ වගේම ලලනාවිත් එක්ක එකතු වෙලා ලලනාවියන්ට බොහෝ දේ යොම් පිළිබඳව බොහෝ දේ කියා දෙන්නට කියලා. එහෙමනම් අදට සමු දෙනවා. ඉතින් ඔබ දෙපළටම ඉතාමත් ස්තුතියි. මේ ලලනාවිත් එක්ක එකතු වෙලා මේ රස බලන්න කියලාත් අපි ආදරයෙන් ඔබට ආරාධනා කරනවා. එහෙමනම් අපි අදට ගිහින් ඉන්නම්. ඔබට සුබ දවසක්. ආයිබෝන්.